පරිසරයේ වුණු විනාශය ගංගා අනවසර තැන්වල පදිංචි වෙලා ඒකෙන් මේ විශේෂන්ට ලොකු වැඩි වුණා. මොහොතකට බැලුවට පස්සේ මේව වෙච්ච අයටත් නෑනේ. ඉතින් මේක ඊටත් වැඩි දෙකටම වැඩි ලොකු එකක් මම කියන්නේ විපත්ති. දැන් දීර්ඝ කාලයක් යයි මේකට. අපි විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරා. වුණා මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරාට වඩා වැඩි ආදායමක් ආණ්ඩුවට ලැබුණානේ මේ අවුරුද්දේ. ඒ නිසා අපිට ලබන අවුරුද්දට ණය ගන්නේ නැතුව අපිට මේ මුදල් ප්‍රමාණයක් ඊයේ අපි පාර්ලිමේන්තුවේ කිව්වා ලොකු මුදලක් වෙන් කළ ජනතාවට සහන දෙන්න ඕන කියලා. නිවාස ගියපු අය ඒ තැන්වල අවදානම් නම් ආපහු එතන පදිංචි වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒක තමයි අපි ඉඩම් හොයන්න. මම අද ආවෙත් ඒකයි අපේ දිසාපති කාර්යාලයේ දිසාපතිතුමාලා හම්බ වෙලා නුවරයට රජයේ ඉඩම් කොහෙද තියෙන්නේ ප්‍රශ්න මොනවද කියලා බලන්න මම මේ දවස් 3ම දිස්ත්‍රික් 6කට යනවා. Murah district level siapa dapat menanggar Murah tapi kita Murah sebagai tapi terima pi mama bawa itu game udah dulu dari itu itu kami sekarang boleh hama tanah apa dia mereka itaran dari ini terima itaran dia wakar budi kampung itu dan itu nih gampitin part dela mereka විද්‍යාත්මක තත්ත්වය අපිට තේරෙන්නේ නැහැ. හැබැයි දැන් ඇත්තටම ඒ අය පදිංචි කරන සුදුසු තත්ත්වෙක නැහැ ජනාධිපති. ඒ නිසා මේ පාර ජාතික ප්‍රතිපත්තියක් මත පිටලා වැඩ කරන්න කියන එක මම නම් ඉල්ලන්නේ ඒකේ යම්යම්මයි එහෙම නැත්නම් මිනිස්සු ඊළඟට ආපහු ගිහිල්ලා පදිංචි වෙන්න. එහෙම පදිංචි දැන් මිනිස්සුන්ට පොඩි පීඩාවක් ඇති වෙයි එක්තරා විදිහක මේ තමන්ගේ හිටපු ගම් බිම් වතු පිටි ඉර ගන්න ඒක ඇත්ත නමුත් කෝක් කරන්න ජීවත් වෙන්න බෑ මිනිස්සු. ඒ නිසා මම නම් යෝජනා කරන්නේ මේ තාම විද්‍යාත්මකව හඳුනාගත්ත සුදුසු ස්ථාන තෝරලා දීලා ඒ වගේ විකරණ ඊළඟට දැන් යම් යම් අයත් බලාපොරොත්තු වෙන ජනතුමාම දැන් ඔබතුමා රජයෙන් මේකට ඇත්තම ලොකු පියවර කීපයක් කරන් තියෙනවා. ඒක ගැන කොට සතුටු වෙනවා. මේ ස්වේච්ඡා අය වෙන ඉදිරිපත් කරලා ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේලා සහ වෙනත් පරිත්‍යාග සිටිනවා.